සුපත්තේවා අද මේ පාරිසරික උෂ්ණත්වය පිළිබඳව අදහසක් ධර්මානුකූලාර්ථයක් එවැගේම විද්‍යානුකූල අර්ථයක් ඉදිරිපත් කරන්න අදහස් කරනවා. පරිසරයේ උෂ්ණත්වය ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින මේ ඉහළ යනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යනවා. පොෂිලි ඉන්ධන දහනය නිසා කාර්මීකරණය මේ නවීනත්වය නිසා මේ දේ සිද්ධ වෙනවා කියන එක තමයි ලෝකයේ විද්වතුන්ගේ විද්‍යාඥයන්ගේ ගණනය. ඒකේ ඒක සැබෑවක්. නමුත් මම ඊට වැඩිය වෙනස්ම කතන්දරයක් කියන්න යන්නේ තාමත් විද්‍යාඥයන්ගේ ගෝලීය විද්වතුන්ගේ පරීක්ෂණ නිරීක්ෂණ වලට ලක් වෙලා නැහැ, අවධානය යොමු වෙලා නැහැ. මේ පොසිල ඉන්ධන දහනයටත් වඩා එහා ගියපු ප්‍රබලම සාධකයක් කාරණාවක් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවායි කියන කාරණාව. ඒ පිළිබඳවයි මම ඉදිරිපත් කරන්නේ. ඒ තමයි විශ්වයේ මිනිසා තරම් ප්‍රබල ක්‍රියාකාරකයෙක් තවත් නැහැනේ. මේ මිනිසාගේ දූෂිත චිත්ත කිරණ. ඒක ශක්තියක්. ඒක කිරණ ශක්තියක්. ඒක විශ්වීය බලයක්. මේ දූෂිත චිත්ත කිරණ මත පරිසරය දූෂණයට ලක් වෙනවා. නැත්නම් විශ්වයේ ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින්ම ව්‍යාකූල කරනවා. ඍජුවම කියනවා නම් පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයට මේක ප්‍රබල බලපෑමක් එල්ල කරනවා කියන එක තමයි මම මේ කාරණාවෙන් ඉදිරිපත් කරන්නේ. බොහෝ වෙලාවට මේ පිළිබඳව ලෝකයේ විද්වතුන්ට තර්කානුකූල පසුබිමක් තියෙනවා. නැත්නම් මේක විශ්වසනීයත්වයෙන් තොරයි කියන එක පිළිබඳව නිගමනයක් ඔවුන්ගේ ඇති වෙන්න පුළුවන්. හේතුව මේ කොහොමද අපි ඔප්පු කරන්නේ කියන කාරණාවදී, පරීක්ෂණයක් නිරීක්ෂණයක් මේ සඳහා කරන්නේ කොහොමද කියන කාරණාවදී, ඒ කාරණාවටත් අපි ළඟ පිළිතුරක් තියෙන. ඒක හරිම ලේසි. ලෝකයේ බලවත් විද්වත් අය, විශේෂම නාසා ආයතනය වගේ ආයතන මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ පරීක්ෂණයන් ආරම්භ කරනවා නම් මේ සනාථ කරගන්නට පුළුවන්. මොකද තථාගත බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය, වස්වලාහක සූත්‍රය, සප්ත සූර්යග්ගමන සූත්‍ර මේ වගේ විවිධ තැන්වලදී මේ පාරිසරික වෙනස් වීම පිළිබඳව, එහි ඇති අනිටු විපාකයන් පිළිබඳව සහ මේ ප්‍රබල බලපෑම පිළිබඳව කතා කරලා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙකුත් කතා කරලා තියෙද්දිත් වර්තමානික යම් ආධ්‍යාත්මික ශක්තියක් ඇති, විශේෂයෙන්ම මේ කාරණාව අපි මම භාවනා කරන අවස්ථාවල වික්කක් විදිහට අපි භාවනා කරනවා. අපි ඒක කියන්න පැකිලෙන්න ඕනේ නැහැ සමාජයට. අපි භාවනා කරන අවස්ථාවවලදී අපිට යම් නිරීක්ෂණය වෙන දේවල් තියෙනවා. ඉතින් සමාධිය වැඩෙන අවස්ථාවවලදී අපි දකින දේවල් තියෙනවා. අපි සොයා ගන්න දේවල් තියෙනවා. ඒ වගේ සමහර බොහෝ දේවල් මිනිසුන්ට අදාළ නැහැ, විශ්වයට අදාළ නැහැ. අදාළ නැහැ කියලා කියන්නේ ඒවා යථාර්ථයක් බවට පත් කරන්න බෑ. මිනිස්සු ඉදිරියේ කතා කරාම ආශ්චර්යයට ලක් වෙන දේවල්. ඇත්තටම මොකද මේ ආධ්‍යාත්මික ලෝකයේ ඒ ගණනයන් මිනිස්සු බොහොම සැහැල්ලුවෙන් බැහැර කරනවා. නමුත් මිනිස්සු නොදන්න පුදුමාකාර විශ්වීය යථාර්ථයක් මේ භාවනා යෝගී ස්වාමින් වහන්සේලා සහ යෝගීන් අත්දැකීමින් අධ්‍යයනය කරමින් ඉන්නවා. ඉතින් මේ යම් අවස්ථාවකදී මේ මිනිසාගේ දූෂිත චිත්ත කිරණත්, මිනිසාගේ යහපත් චිත්ත කිරණත් කියන දතාවය මත විශ්වයට කෙරෙන බලපෑම අපි අත්දකිනවා. අපි ඒ පිළිබඳව වසර ගණනක පරීක්ෂාවකින් ඉඳලායි මේ කාරණාව කියන්නේ. මේ හුදෙක්ම සත්‍ය නිසයි ප්‍රකාශ කරන්නේ. ලෝකයට බාරයි, ඔබට බාරයි. ඒ පරීක්ෂණ නිරීක්ෂණ කරලා යම් නිගමනයකට ඇවිල්ලා ඒ සනාථ කරගෙන ඊට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන එක. මේක හුදෙක් විද්‍යාත්මකයි. ගොඩක් අය කියනවා ආධ්‍යාත්මික ලෝකයේ තුල තියෙන කාරණා විශ්වාස කරන්න බෑ. ඒක විද්‍යාත්මක පසුබිමක් තියෙන්න ඕනේ කියලා. මේක පැහැදිලිවම විද්‍යාත්මකයි. අපත් සමග සාකච්ඡා කරනවා නම් අපිට මේ පිළිබඳ බොහෝ දත්තයන් සපයන්නට සහ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනයන් වලට එළඹීම සඳහා මඟ පෙන්වීම සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා
මෙමස 18 වෙනිදා සවස් 2:30ට අපි කොළඹ රාජගිරියේදී මේ පිළිබඳව සාකච්ඡාවක් කරනවා. මේ අර්බුදය පිළිබඳව ලෝකෙ මේ විවේශනය කරා ගමන් කරන මේ ගෝලීය උෂ්ණත්වය අවම කර ගැනීමේ ක්‍රියාවලිය උදෙසා මේ මිනිසාගේ චිත්ත කිරණ වල යහපත්කම කොහොමද උපයෝගී කරගන්නේ කියලා. ඒක කරන්නට පුළුවන් කාරණාවක්. මේ සඳහා ගෝලීය නායකයෝ විශේෂයෙන්ම රාජ්‍ය නායකයෝ මැදිහත් වෙන්නට ඕන. ගෝලීය විද්වතුන් මේ පිළිබඳව මැදිහත් වෙන්නට ඕන. ඒ සඳහා අපි කොහොමද මාවත සකස් කරගන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවා. ඔබට බොහොම ගෞරවයෙන් යුතුව මේ පිළිබඳව උනන්දුවක් දක්වන පරිසරවේදීන් සහ විද්‍යාත්මක ඥානය ඇති ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේලමෙන 18 වෙනිදා සවස් 2:30ට රාජගිරිය සදහම් ශ්‍රවණ ධර්මායතනයට පැමිණෙන්න අපි කතා කරමු. අපි කතා කරලා මේ පිළිබඳව ලෝකයට හොඳ යෝජනාවලියක් අපි ඉදිරිපත් කරමු. එහෙම වුණොත් අපි ඇත්තටම රටක් වශයෙන්ොත් හෙළයා වශයෙන්ොත් අපි අභිමානනීය රටක ජනතාවකට උරුමකම් කියනවා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ තියෙන මේ විශ්මිත සහ අපූරු සොයා ගැනීම අපි මතු කරලා ඒ ලෝකයට ඉදිරිපත් කළ යුතු සහ ලෝකයේ විවර්ෂණකාරී ගමන් රටාව ආපසු ආධ්‍යාත්මිකව හැරවීමේ අවශ්‍යතාවයක සහ සන්ධිස්ථානයක අපි ඉන්නවා කියන යෝජනාවත් ඔබට සිද්ධ කරනවා. සුවපත් වේවා.